අද අපි ගෙනාවේ 2012 අවුරුද්දේ රිලීස් වුණු ලෝකෙ පුරාම ජනප්‍රිය වුණු මූණු දමිළ චිත්‍රපටය. චිත්‍රපටය පටන් ගන්නේ හරිම දුක හිතෙන විදිහට. බැස්ස වෙලාවක ලොකු මළගෙයක් පෙන්නනවා. හැමෝම අඬනවා. ලොකු කම්පනයක තමයි ඉන්නේ. මෙතන මැරිලා ඉන්නේ රාම්. රාම්ගේ මිනිහ ගාව ඉඳගෙන එයාගේ බිරිඳ ජනනි ඇස් දෙකෙන් කඳුළු පනින්න අඬනවා. එයාට මේක දරා ගන්නම බැහැ. රාම් කොහොමද මැරුණේ? ඇයි යා මෙහෙම වුණේ කියන ප්‍රශ්න එක්ක තමයි කතාව ආපස්සට යන්නේ. දැන් කතාව යන්නේ අවුරුදු කිහිපයකට කලින් රාම් සහ ජනනි ඉස්කෝලේ යන කාලෙට. රාම් කියන්නේ හරිම සැහැල්ලුවෙන් ඉන්න කොල්ලෙක්. දවසක් වැස්ස වෙලාවක රාම් එයාගේ යාළුවොත් එක්ක ඉන්නකොට තමයි පාරේ යන්නේ ජනනිව දකින්නේ. ජනනිව දැක්ක ගමන් රාම්ට එයා ගැන ලොකු ආදරයක් හිතෙනවා. ඒක හරියටම කිව්වොත් පළවෙනි බැල්මෙන්ම ඇති වුණු ආදරයක්. එදා ඉඳන් රාම් හැම වෙලාවෙම බලන්නේ ජනනිව කොහොම හරි හම්බ වෙන්න. ජනනි ඉස්කෝලේ යලා යනකොට ටියුෂන් යනකොට රාම් හොරෙන් එයාගේ පස්සෙන් යනවා. මුලින්ම ජනනි මේකට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. රාම් තමන්ගේ යාළුවෙක් වෙන සෙන්දිල් එක්ක එකතු වෙලා ජනනිගේ හිත දිනා ගන්න එක එක දේවල් කරනවා. දවසක් ජනනිගේ බයිසිකලේ රෝදි හුලං ඇරලා ඒක හදලා දෙන්න උදව් කරන්න ගිහින් රාම් ලොකු අමාරුවකත් වැටෙනවා. හැබැයි මේ හැම දෙයකින්ම ජනනිට තේරෙනවා රාම් ඇත්තටම තමන්ට ආදරය කරනවා කියලා. ටික දවසක් යනකොට ජනනිත් රාම්ට ආදරය කරන්න පටන් ගන්නවා. මේ දෙන්නා ඉස්කෝලේ ඇරිලා හොරෙන් මුණ ගැහෙනවා. පාරවල් අයිනේ ඇවිදිනවා. හරිම සුන්දර කාලයක් තමයි ඒ. හැබැයි මේ දෙන්නගේ ආදරයට ලොකුම බාධාව වෙන ජනනිගේ පවුලේ අය. ජනනිගේ තාත්තා හරිම සැර මිනිස්සෙක්. දවසක් රාම් ජනනිව බලන්න එයාගේ ගේ ගාවට ආපු වෙලාවක එතන ඉන්න කෙනෙක් මේක දකිනවා. එතනින් පස්සේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ජනනිව ගෙදරින් එළියට යවන එකත් නවත්තනවා. රාම්ට ජනනිව දකින්න නැතුව පිස්සු වගේ වෙනවා. එයා දවස් ගණන් ජනනිලාගේ ගේ ඉස්සරහා ඉන්නවා ජනනිව එකපාරක් හරි දැක ගන්න. මේ අතර ජනනිගේ පවුලේ අය තීරණය කරනවා ජනනිව වෙන රටකට යවන්න. ඒක දැනගත්තම රාම් තීරණය කරනවා මොන දේ වුණත් ජනනිව අත්හරින්න නෑ කියලා. එයා හොරෙන්ම ජනනිව මුණ ගැහෙන්න යනවා. අන්තිමේදී ජනනි තීරණය කරනවා තමන්ගේ ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. මේ දෙන්න ඉස්කෝලේ යන වයසෙම හරිම අමාරුවෙන් හොරෙන් පැනලා ගිහිල්ලා කසාද බඳිනවා. මේක දැනගත්තම පවුල් දෙකේම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන්ම ජනනිගේ තාත්තා ජනනිව අත්හරිනවා. හැබැයි රාම්ගේ තාත්තා ඒ වෙලාවේ රාම්ට උදව් කරනවා. ඒ දෙන්නට ඉන්න ගෙයක් දීලා රාම්ට රස්සාවක් හොයාගන්නකම් උදව් කරනවා. දැන් රාම් සහ ජනනි අලුත් ජීවිතයක් පටන් ගන්නවා. මුල් කාලේ එයාලට හරිම අමාරුයි. හැබැයි මොන ප්‍රශ්න තිබුණත් ඒ දෙන්න හරිම සතුටින් හිටියේ. දෙන්න එකතු වෙලා උයනවා, පුංචි පුංචි දේවල් වලට රණ්ඩු වෙනවා, ආයෙත් යාළු වෙනවා. ජනනි හරිම ආදරෙන් රාම්ව බලාගත්තා. කාලයත් එක්ක එයාලගේ ජීවිතේ ටික ටික ස්ථාවර වෙනවා. මේ අතරේ තමයි රාම්ගේ හැසිරීමේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නෙ. රාම්ට එකපාරටම ලොකු තරහක් එනවා. එහෙමත් නැත්නම් එකපාරටම ලොකු දුකක් හිතෙනවා. ජනනි හිතන්නේ ඒ වැඩ වැඩි වෙලා ඇතිවුණු මහන්සිය නිසා කියලා. රාම් හරිම ආදරණීය සැමියෙක් විදිහට ජනනිව බලාගත්ත. එයා තනියම ඉන්න වෙලාවට හරිම අමුතු විදිහට හැසිරෙනවා. දවසක් රාම් වැඩ ඇරිලා ගෙදර එනකොට පාරේ පොඩි රණ්ඩුවක් ඇති කරගන්නවා හරිම පොඩි දෙයක. ඒ වෙලාවේ එයා හැසිරුනේ එයාට පාලනය කරගන්න බැරි තරම් ලොකු ආවේගයකින්. ජනනිට මේ ගැන ටිකක් සැක හිතෙනවා. රාම් රැට නිින්දෙන් බය වෙනවා. එක එක දේවල් කියවන්න පටන් ගන්නවා. හැබැයි ජනනි ඉස්සරහා රාම් මේ හැමදේම හංගන්න උත්සාහ කරනවා. එයාට ඕනුනේ නැහැ ජනනිව බය කරන්න. රාම් තමන්ට මොකක් හරි ලොකු අසනීපයක් තියෙනවා කියලා දැනෙනකොට එයා රහසින්ම ඩොක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න යනවා. එතනදී තමයි රාම් දැනගන්නේ එයාට බයිපෝලර් ඩිසෝඩර් කියන මානසික තත්ත්වය තියෙනවා කියලා. මේක දැනගත්තම රාම් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. එයාට තේරෙනවා තමන්ට ලොකු කාලයක් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ කියලා. රාම් මේ ගැන ජනනිට කියන්න උත්සාහ කළත් ජනනි ඉන්න සතුට දැක්කම එයාට ඒක කියන්න වචන එන්නේ නැහැ. රාම් මේ රහස තමන්ගේ හිතේම තියාගෙන තනියම විඳවනවා. රාම් තමන්ගේ අසනීපය ගැන දැනගත්තට පස්සේ එයා ජීවත් වෙන්නේ ලොකු බයකින්. එයා දන්නවා මේ ලෙඩේ නිසා එයා ඕනම වෙලාවක දරුණු විදිහට හැසිරෙන්න පුළුවන් කියලා. රාම් මේ ගැන එයාගේ හොඳම යාළුවා වෙන සෙන්දිල්ට කියනවා. සෙන්දිල් මුලින් මේක විශ්වාස කරන්නේ නැති වුණත් රාම්ගේ හැසිරීම දැක්කම එයාටත් බය හිතෙනවා. රාම් සෙන්දිල්ගෙන් පොරොන්දුවක් ගන්නවා මේ ගැන කිසිම වෙලාවක ජනනිට කියන්න එපා කියලා. රාම්ට ඕන වෙන්නේ ජනනිගේ හිතේ තියෙන සතුට නැති නොකර ඉන්න. හැබැයි රාම්ගේ තත්ත්වය දවසින් දවස නරක අතට හැරෙනවා. එයාට එක වෙලාවකට හිතාගන්න බැරි සතුටක් වෙනවා. ඒ වෙලාවට එයා හරිම ක්‍රියාශීලීව ඉන්නවා. හැබැයි තව වෙලාවකට එයා
අන්ත අසරණ වෙලා හඬා වැටෙනවා. ජනනි මේ දේවල් දකිනකොට රාම් බොරු හේතු කියලා ඒ වගේ මග හැරලා යනවා. දවසක් රාම් ජනනී එක්ක රෑ කෑමකට එළියට යනවා. ඒ වෙලාවේ එතන ඉන්න කෙනෙක් එක්ක රාම් හිතාගන්න බැරි විදිහට රණ්ඩු වෙන්න පටන් ගන්නවා. එයාට එයාගේ පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ජනනි බය වෙලා රාම්ව නවත්තන්න හැදුවත් රාම් හිටියේ හරිම දරුණු තත්ත්වයක. ගෙදර ආවට පස්සේ රාම්ට තේරෙනවා එයා ජනනිව බය කළා කියලා. එයා ජනනිගෙන් සමාව ඉල්ලලා ගොඩක් අඬනවා. රාම් දැන් තීරණය කරනවා බෙහෙත් බොන්න. හැබැයි බෙහෙත් බොනකොට එයාට හරිම අමාරු. නිතරම නිදිමත එනවා. වැඩක් කරගන්න බැරි වෙනවා. මේ අතර ජනනිගේ පවුලේ අයත් එක්ක තිබුණු ප්‍රශ්න ටිකක් අඩු වෙලා ජනනිගේ අම්මා ජනනිව බලන්න එනවා. ඒ වෙලාවේ රාම් උපරිම උත්සාහ කරනවා තමන් හොඳින් ඉන්නවා කියලා පෙන්වන්න. හැබැයි රාම්ගේ හිත ඇතුළේ නම් ලොකු සටනක් යනවා. එයාට හිතෙනවා එයා ජනනිට බරක් කියලා. දවසක් රෑ රාම්ට තමන්ගේ පාලනය නැති වෙලා එයා ජනනිගේ බෙල්ල මිරිකන්න හදනවා. හැබැයි ඒ වෙලාවෙම එයාට සිහිය ඇවිල්ලා එතනින් දුවලා යනවා. රාම් එළියට ගිහිල්ලා තනියම අඬනවා. එයාට හිතෙනවා එයා ජනනිට අනතුරක් කරයි කියලා. රාම්ට තේරෙනවා මේ ලෙඩේ එයාගේ ආදරයට වඩා බලවත් වෙන්න හදන්නේ කියලා. එයා සින්දිල්ට කතා කරලා කියනවා එයාට තවදුරටත් මේක දරා ගන්න බැහැ කියලා. රාම්ගේ හිතේ දැන් එකම අරමුණයි තියෙන්නේ. ඒ ජනනිව මේ කරදරෙන් බේරගන්න එක. හැබැයි ජනනි නම් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. එයා තවමත් හිතන්නේ රාම්ට තියෙන්නේ පොඩි මානසික පීඩනයක් විතරයි කියලා. රාම්ගේ තත්ත්වය දවසින් දවස දරුණු අතට හැරෙනවා. දැන් එයාට නිතරම වගේ නැති දේවල් පේන්නත් නැති ශබ්ද හෙන්නත් පටන් ගන්නවා. රාම්ට පේනවා කවුරු හරි එයාගේ පස්සෙන් එනවා වගේ. එයාට හානි කරන්න හදනවා වගේ. මේ නිසා එයා හැම වෙලේම ඉන්නේ ලොකු බයකින් සහ සැකයකින්. ජනනි මේ කිසිම දෙයක් දන්නේ නැති වුණත් රාම්ගේ මේ අමුතු හැසිරීම නිසා එයා ගොඩක් හිතින් විඳවනවා. රාම් සමහර වෙලාවට පැය ගණන් එක තැනකට වෙලා බලාගෙන ඉන්නවා. තවත් වෙලාවකට කිසිම හේතුවක් නැතුව හයියෙන් hina වෙනවා. මේ දේවල් නිසා රාම්ට එයා කරන ජොබ් එකෙනුත් අයින් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා රාම්ට ජොබ් එකක් නැති වෙනවා. හැබැයි රාම් මේ ගැන ජනනිට කියන්නේ නැහැ. එයා හැමදාම උදේට ජොබ් එකට යනවා වගේ ඇඳගෙන ගෙදරින් එළියට ගිහිල්ලා පාරවල් ලයිනේ රස්තිය අදු වෙනවා. එයාට දැන් තමන්ගේ ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙන්නේ. සෙන්දිල් රාම්ව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගිහිල්ලා ප්‍රතිකාර දෙන්නත් උත්සාහ කරනවා. ඒත් රාම්ගේ හිතේ තියෙන බය අඩු වෙන්නේ නැහැ. එක දවසක් රාම් ගෙදර ඉන්නකොට එයාට හිතෙනවා ජනනියාට වස දෙන්න හදනවා කියලා. ජනනි ආදරෙන් හදලා දීපු කෑම පිඟාන රාම් විසි කරලා දානවා. ජනනි හොඳටම අඬනවා. එයාට හිතාගන්න බෑ රාම් ඇයි මෙහෙම කරන්නේ කියලා. මම ඔයාට මොන වැරද්දක්ද කළේ රාම් කියලා ජනනි අහද්දි රාම්ට උත්තරයක් නැහැ. රාම්ට ඒ වෙලාවේ තේරෙනවා තමන්ගේ මොළය තමන්ට ද්‍රෝහි වෙනවා කියලා. රාම්ට තේරෙනවා එයාට වැඩි කාලයක් මෙහෙම ඉන්න බැරි වෙයි කියලා. එයා ජනනිව මග හරින්න පටන් ගන්නවා. එයා හිතනවා ජනනි තමන්ගෙන් ඈත් ජනනිට හොඳයි කියලා. ඔය අතරේ ජනනිට සැක හිතෙනවා රාම් මොකක් හරි ලොකු දෙයක් හංගනවා කියලා. එයා රාම්ගේ බෑග් එක පරීක්ෂා කරනකොට රාම් බොන බෙහෙත් පෙති වර්ග සහ ඩොක්ටර්ගේ රිපෝට්ස් හම්බ වෙනවා. ඒක දැක්කම ජනනි ගොඩක් බය වෙනවා. රාම්ට මේ වගේ ලොකු අසනීපයක් තියෙනවා කියලා එයා හීනකින්වත් හිතුවේ නැහැ. ජනනි රාම් ළඟට ගිහිල්ලා බෙහෙත් ටික පෙන්නලා අඬ අඬ අහනවා ඇයි මට මේක කිව්වේ නැත්තේ කියලා. රාම් ඒ වෙලාවේ දරුවෙක් වගේ ජනනි ළඟට වෙලා අඬනවා. ජනනි හැමදේම දැනගත්තට පස්සේ රාම්ව අත්හරින්නේ නැතුව එයාට සලකන්න තීරණය කරනවා. රාම්ගේ අසනීපය එක්ක ජීවත් වෙන එක ලේසි වෙන්නේ නැහැ. ජනනි රාම්ව ආදරෙන් බලාගත්තා. වෙලාවට බෙහෙත් දෙනවා. එයාව සතුටින් තියන්න උපරිම උත්සාහ කළා. ඒත් රාම්ගේ අසනීපය දැන් තියෙන්නේ පාලනය කරන්න බැරි තත්වයක. එයා එක වෙලාවකට ජනනිට හරිම ආදරේ. තව වෙලාවක එයා ජනනිව දකින්නත් කැමති නැහැ. එයාට පේනවා එයා නිසා ජනනිගේ තරුණ කාලයේ සතුට සේරම විනාශ වෙනවා කියලා. දවසක් රාම් සෙන්දිල්ට කතා කරලා කියනවා එයාට තවදුරටත් මේ විදිහට ජනනි විඳවනවා බලන් ඉන්න බෑ කියලා. මම දවසක එයාව මරයි සෙන්දිල්. මට මාව පාලනය නැති වෙනවා කියලා රාම් බයෙන් කියනවා. රාම් තීරණය කරනවා ජනනිකින් ඈත් වෙලා කොහේ හරි යන්න. ඒත් ජනනි රාම්ව තනියම කොහෙවත් යවන්න කැමති වෙන්නේ නැහැ. ඔය අතරේ තමයි ජනනිට එයාගේ පවුලයාගෙන් ලොකු බලපෑමක් එන්නේ රාම් අත්හැරලා ගෙදර එන්නේ කියලා. ඒත් ජනනි කියන්නේ මම මැරුණත් ඉන්නේ රාම් එක්ක කියලා. දවසක් රෑ රාම්ට හරිම දරුණු විදිහට අසනීප වෙනවා. එයාට දැනෙනවා එයාගේ ඇතුලේ ඉන්න අනිත් මනුස්සයා සම්පූර්ණයෙන්ම එයාගේ මොළය පාලනය කරන්න හදනවා කියලා. රාම් අතට බ්ලේඩ් එකක් අරගෙන තමන්ගේ අත කපා ගන්න හදනවා. ජනනි ඒක දැකලා දුවගෙන ඇවිල්ලා රාම්ව බදාගෙන අඬනවා. අනේ ප්ලීස් රාම් මාව දාලා යන්න එපා කියලා ජනනි අඬනකොට රාම්ට ටික වෙලාවකට සිහිය එනවා. රාම්ට එයා ගැනම ලොකු පිළිකුලක් හිතෙනවා. එයාට තේරෙනවා බෙහෙත් වලින්වත් මේක සුව කරන්න බෑ කියලා. රාම් රහසින්ම තීරණය කරනවා මේ හැමදේම අවසන් කරන්න. එයා දන්නවා එයා ජීවත් වුණොත් ජනනි කවදාවත් එයාගෙන් ඈත් වෙන්නේ නැහැ කියලා. එයාට ඕනනේ ජනනිට නිදහස් සතුට ජීවිතයක් දෙන්න. රාම් එයාගේ යාළුවා සෙන්දිල්ට කියනවා ජනනිව පරිස්සම් කරන්න කියලා. ජනනිට
ජනනිට මේ ගැන කිසිම ඉඟියක් ලැබෙන්නේ නැහැ. එයා හිතුවේ රාම් ටික ටික සුව වේගන එනවා කියලා. දවසක් රාම් ජනනිව හරිම ආදරෙන් බදාගෙන ගොඩක් වෙලා ඉන්න. එයා ජනනිගේ නල්ලට හාදුවක් දීලා හිතින් සමුගන්න. ජනනි හීනකින්වත් හිතුවේ නැහැ ඒ තමයි රාම් එයාට දෙන අන්තිම හාදුව කියලා. රාම් තමන්ගේ අවසාන තීරණය අරගෙන ඉවරයි. එදා රෑ ජනනි නිදාගෙන ඉන්නකොට රාම් එයා දිහා හරිම ආදරෙන් බලාගෙන ඉන්න. රාම් දන්නවා එයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ ජනනිට කියලා. ඒත් ඒ ආදරෙම තමයි අද එයාව මේ වගේ තීරණයකට තල්ලු කරලා තියෙන්නේ. එයා හෙමින් ජනනිගේ කාමරයෙන් එළියට එනවා. රාම්ගේ හිත ඇතුලේ අර පරණ මතකයන් සේරම මැවිලා පේනවා. ඉස්කෝල කාලේ ජනනිව දැකපු හැටි, පස්සෙන් ගියපු හැටි, දෙන්න හොරෙන් බැඳපු හැටි, ඒ හැම මතකයක්ම රාම්ව තවත් දුර්වල කරනවා. රාම් සාලේට ඇවිල්ලා එයාගේ ළඟ තිබුණු බ්ලේඩ් එක අතට ගන්නවා. එයාට ඕන උනේ නැහැ ජනනිට තවත් බරක් වෙන්න. රාම් තමන්ගේ බෙල්ල කපාගෙන මේ හැම ප්‍රශ්නයක්ම අවසන් කරනවා. කතාව ආයෙත් පටන් ගත්ත තැනටම එනවා. අර වැස්ස වෙලාව තියෙන මල ගෙදර. රාම්ගේ මරණයෙන් පස්සේ සෙන්දිය රාම් ලියපු ලියුමක් ජනනිට දෙනවා. ඒ ලියුමේ රාම් හැමදේම විස්තර කරලා තියෙනවා. තමන්ට තිබුණු අසනීපය ගැන, තමන් විඳපු වේදනාව ගැන සහ ජනනිට තිබුණු අප්‍රමාණ ආදරය ගැන ඒකේ ලියලා තියෙනවා. රාම් ලියලා තියෙන්නේ මම ඔයාට ආදරය කළේ මගේ පණටත් වඩා වැඩියෙන්. මම යන්නේ ඔයාට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීලා කියලා. ජනනි ඒ ලියුම පපුවට තියාගෙන අඬනවා. රාම් තමන්ගේ අසනීපේ ජනනිට කලින්ම කිව්වන සමහර විට මේ දේ නොවෙන්න තිබුණා කියලා ජනනිට හිතෙනවා. ඒත් රාම් තමන්ගේ ආදරය වෙනුවෙන් ඒ හැම වේදනාවක්ම තනියම දරාගත්තා. කතාව ඉවර වෙන්නේ ජනනි රාම්ගේ මතකයන් එක්ක තනි වෙන දර්ශනයකින්.